වැරදුණු අලිමන්තරය. ඈත අතීතයේ ඉන්දියාවේ උදේනි කියලා රාජ්‍යයක් තිබුණා. ඒ කාලේ උදේනි රාජ්‍යයේ රජකම් කළේ චණ්ඩ ප්‍රචෝත රජතුමා. සැප සම්පත්, ධන ධාන්‍ය, අලියතුන්, විශාල සේනා පිරිවර මේ හැම දෙයකින්ම මේ රජතුමා හරිම පොහොසත්. ඉතින් දවසක් මේ රජතුමා උයන් කෙළියේ විනෝද වෙමින් ඉන්න ගමන් එයාගේ මැති ඇමතිවරුන්ට හරිම ආඩම්බරයෙන් මෙහෙම කිව්වා. මේ ලෝකේ කාටවත්ම මට වගේ සැප සම්පත් නැතුව ඇති. මේ කතාව අහපු ඇමතිවරු එකිනෙකා කසුකුසු ගන්න පටන් ගත්තා. මේ කසුකුසුව දැකපු රජතුමා ඇහුවා, ඇයි මට වඩා සැප සම්පත් තියෙන කෙනෙක් ඔබලා දන්නවද? අවසරයි මහරජතුමනි, කොසබෑනුවර උදේනි රජතුමාට මීට වඩා 10 ගුණයක් සැප සම්පත් වලින් අනුුණයි. මේක අහපු රජතුමාට හුඟක් කේන්ති ගියා. එයා හිතුවා මට වඩා ලොක්කෙක් මේ ලෝකේ ඉන්න බෑ කියලා. ඉතින් රජතුමා කිව්වා, හොඳයි. අපි එහෙනම් උදේනි රජුරුවෝයි එයාගේ රාජධානියයි අල්ලාගමු. අනේ සමාවෙන්න රජතුමනි, ඒක නම් කාටවත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේ කතාවට රජතුමාට තවත් තරහා ගියා. ඒ කුමක් නිසාද? රජතුමා බොහොම සැරෙන් ඇහුවා. අවසරයි රජතුමනි, උදේනි රජතුමා දන්නවා මහා බලගතු මන්තරයක්. ඒ මන්තරෙන් පුළුවන් එතුමාට අවශ්‍ය නම් අලියතුන් ළඟට ගෙන්න ගන්නත්, අවශ්‍ය නම් අලියතුන් පලවා හරින්නත්. ඉතින් අලියතුන් එක්ක යුද්ධ කරලා උදේනි රජතුමාව පරද්දවන එක නම් කළ නොහැක්කක්. මේ කතාව අහපු චණ්ඩ ප්‍රචෝත රජතුමා හරිම කනස්සල්ලට පත් වුණා. කොච්චර කනස්සල්ලට පත් වුණාද කියනවා නම් එදා ඉඳන් රජතුමාට හරියට නිින්ද ගියෙත් නැහැ. රජතුමාට හැමදේම තිබිලත් අන්සත දේවල් වලට ඇති වුණ තණ්හාව නිසා Tamanගේ හිතේ තිබුණු නිදහස, සතුට, සැනසීම, නිින්ද මේ හැම දෙයක්ම නැති වුණා. රජතුමා අන්තිමේ තීරණය කළා කොහොම හරි උදේනි රජුරවන්ව යටත් කරගන්නවා කියලා. එතුමා Tamanගේ ඇමති මණ්ඩලයට දැන්නුවා උදේනි රජතුමාව යටත් කරගන්න හොඳ යෝජනාවක් ඉදිරිපත් කරන කෙනාට ඇතෙක් බරට මුතු මැණික්, රන්කාසි තෑගි දෙනවා කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ ඇමති මණ්ඩලෙන් හොඳ යෝජනාවක් ඉදිරිපත් වුණා. මොකද්ද දන්නවද ඒ යෝජනාව? උදේනි රජතුමා අලියතුන්ට හරිම කැමතියි. ඉතින් ලස්සන අලියෙක් කොහේ හරි ඉන්නවා කිව්වොත් එතුමා ගිහින් මේ අලිමන්තරේ කියලා අලියෝ අල්ලගන්නවා. මේ නිසා බොරු අලියෙක් හදලා එතුමාව රවට්ටලා අල්ලගමු කියලා යෝජනා කළා. මේ යෝජනාවට හැමෝම කැමති වුණා. ඊට පස්සේ රටේ ඉන්න හොඳම වඩු ශිල්පියෝ, චිත්‍ර ශිල්පියෝ, නිර්මාණ ශිල්පියෝ හැමෝම ගෙන්නලා හරිම ලස්සන ඇතෙක් හැදුවා. මේ ඇතාව හොඬවැල පද්දන්න, ඇවිදින්න, දුවන්න පුළුවන් විදිහට නිර්මාණය කළා. ඊට පස්සේ මොකද දන්නවද කළේ? උදේනි රජුරුවන් රාජධානිය කෙළවරේ තියෙන විලක් ළඟ මේ ඇතාව තිබ්බා. මේ ඇතාව ක්‍රියා කරවන්න එයාගේ බඩ ඇතුලේ මිනිස්සු හිටියා. ඒ නිසා ඇතා හොඬවැල පද්දනවා, විල වටේ ඇවිදිනවා. මෙහෙම ඉන්න ඇතාව දැක්කා එක මස් වැද්දෙක්. උදේනි රජතුමා අලියතුන්ට ආස බව ඒ රාජධානියේ හැමෝම දන්න කරුණ. ඉතින් මේ මස් වැද්දා හිතුවා මේ ලස්සන ඇතාට උදේනි රජතුමා ගොඩාක් කැමති වෙයි කියලා. එහෙම හිතලා එයා රජමාලිගාවට ගිහින් මේ ඇතා ගැන රජතුමාට දැන්නුවා. ඇතා ගැන විස්තර කරනකොට රජතුමාට හරිම ආස හිතුණා. රජතුමා වැද්දට තෑගි භෝග දීලා ඇතා අල්ලන්න යන්න පිරිවර එක්ක පිටත් වුණා.
ඇතාව දැක්කාම රජතුමාට හරීම සතුටුයි. රජතුමා ඇතාට කිට්ටු කරලා අලිමන්තරේ කියන්න ගත්තා. අනේ ඉතින් අලිමන්තරේට අහුවෙන්න මේ අලිය ඇත්තලියෙක් නෙමෙයිනේ. ලීවලින් හැදුව අලියෙක්නේ. නේද? රජතුමාගේ මන්තරය අහගෙන හිටපු අලියාගේ බඩ ඇතුලේ ඉන්න රාජපුරුෂයෝ ටික කලින් සැලසුම් කරගත්තු විදිහට අලියව චණ්ඩප්‍රජෝත රජතුමාගේ රාජධානිය දෙසට දුවවන්න ගත්තා. මේ කිසිම දෙයක් නොදන්න උදේනි රජතුමා එයාගේ අලිමන්තරේ වැඩ කරන්නේ නැති එක ගැන බොහොම කලබල වුණා. රජතුමා ඇතා අල්ලගන්න අදහසින් වේගයෙන් ඇතාව ලුහු බැන්දා. ඔහුම ඇතා පස්සේ ලුහු බඳිනකොට රජතුමා දන්නේම නැතුව එයාගේ සේනා පිරිවරින් ගොඩාක් ඈතට ඇවිත් තිබුණා. ඒ වගේම එයාගේ රාජධානිය පහු කරලා චණ්ඩප්‍රජෝත රජතුමාගේ රාජධානියට ඇතුල් වෙලා තිබුණා. ඇතා අල්ලගන්න සිහියෙන් ඇවිත් රජතුමා අන්තිමේට චණ්ඩප්‍රජෝත රජතුමාගේ බලසේනාවට කොටු වුණා. මෙහෙම බොරු අලි උගුලකට අහු කරලා අල්ලගත්තු උදේනි රජුව චණ්ඩප්‍රජෝත රජතුමාගේ අනුපරිදි සිරගත කළා. තමන්ගේ කූට උපායට අහුවෙලා උදේනි රජුව අහුවන එකට රජතුමාට හරීම සතුටුයි. ඉතින් රජතුමා මේ ජයග්‍රහණය සමරන්න මාලිගාවේ ජයපැන් සාදයක් පැවැත්තුවා. රාජ සේවකයින්ගේ කතාවලින් මේ ජයපැන් සාදය ගැන උදේනි රජතුමාටත් දැනගන්න ලැබුණා. තමන්ට කළ දේ ගැන උදේනි රජුට හරීම කේන්තියි. උදේනි රජු රාජසේවකයෙක් අතේ චණ්ඩප්‍රජෝත රජුට පණිවිඩයක් ඇරියා. ඔබ නියම රජෙක් විදිහට මගෙන් ගත යුතු දෙයක් තිබෙනවා නම් එය අරගෙන මාව නිදහස් කරන්න. නැතිනම් මාව මරා දමන්න කියලා. මේ පණිවිඩය ආපු චණ්ඩප්‍රජෝත රජු උදේනි රජුව මුණ ගැහුණා. මට අලි දමනය කරන මන්තරය දැනගැනීමට අවශ්‍යයි. එය මට ඉගැන්වුවොත් ඔබ නිදහස් කරන්නම්. උදේනි රජු එකට එකඟ වුණා. නමුත් එක කොන්දේසියක් උඩ. ඔබ මන්තරය ඉගෙනීමට සූදානම් නම් මම එය ඔබට උගන්වන්නම්. උදේනි රජු කිව්වා. ඔව් මම ඉගෙන ගන්න සූදානම්. චණ්ඩප්‍රජෝත රජුත් කිව්වා. එහෙනම් මට ඒ සඳහා සුදුසු ආසනයක් පනවලා මට ගුරුවරියකුට මෙන් වැදුම් පිදුම් කළ යුතුයි. ඉන් පසුව මම ඔබට ශාස්ත්‍රය උගන්වන්නම්. මේක අහපු චණ්ඩප්‍රජෝත රජුට හොඳටම කේන්ති ගියා. රජතුමා රාජ්‍ය නියෝගයක් නිකුත් කළා. මම තමයි උදේනි රාජ්‍යයේ රජුරුවෝ. මම ඔබට අනකරනවා වහාම මට අලි දමනය කරන මන්තරය උගන්වන ලෙසට. ඒ වුණාට උදේනි රජතුමා ඒක ගණන් ගත්තේ නැහැ. ඔබ රජෙක් වුණත් උගන්වන ගුරුවරයාට ඔබ ගරු කළ යුතුයි. එතකොට තමයි මේ ශාස්ත්‍රය පිහිටන්නේ. මට ගුරුවරයෙකුට මෙන් නිසි සත්කාර කරලා උගන්වන්න කියලා ඉල්ලන ඕනෑම කෙනෙකුට මම උගන්වනවා. එහෙම සැලකුවේ නැතිනම් මා මරා දැමුවත් මේ ශාස්ත්‍රය ඔබට දැනගන්න ලැබෙන්නේ නැහැ. උදේනි රජු හරිම සංසුන්ව පැවසුවා. උදේනි රජු යටත් කරගෙනත් චණ්ඩප්‍රජෝත රජුට මේ අවස්ථාවේ හරිම පරාජිත බවක් තමයි දැනුනේ. ඉතින් රජතුමා කල්පනා කළා මේ අලිමන්තරේ දැනගන්නේ කොහොමද කියලා. මේක මහා බලගතු මන්තරයක් නිසා වෙන කෙනෙක් දැනගන්නවටත් රජතුමා කැමති වුණේ නැහැ. මේ චණ්ඩප්‍රජෝත රජතුමාට ඉන්නවා වාසුල දත්තා කියලා ලස්සන දෝකුමාරිකාවක්. ඉතින් රජතුමා හිතුවා මේ මන්තරේ දුවට උගන්නලා දුවගෙන් රජතුමා ඉගෙන ගන්නවා කියලා. එහෙම හිතලා උදේනි රජුගෙන් ඇහුවා, මගේ මාලිගාවේ ඉන්නවා කුදු මහලු ස්ත්‍රියක්. මට අවශ්‍යයි ඇයට මේ ශාස්ත්‍රය උගන්වන්න. ඔබ එහෙනම් ඇයට උගන්වන්න. උදේනි රජතුමත් එයට එකඟ වුණා. ඊට පස්සේ චණ්ඩප්‍රජෝත රජතුමා එතුමාගේ ලස්සන දූකුමාරිකාව බැහැ දකින්න ගියා. මගේ ආදරණීය දූ කුමරිය, මට ඔබෙන් උදව්වක් අවශ්‍යයි. ඔබ මා වෙනුවෙන් එය ඉටු කරනවාද? අවසරයි පිය රජතුමනි, කරුණා කරලා ඔබ මට දන්වන්න. මා ඔබ වෙනුවෙන් කුමක් කළ යුතුද කියා.
වාසුල දත්තා කුමරිය විමසුවා. මට හමු වුණා මහා බලගතු මන්තරයක් දන්න පුද්ගලයෙක්. නමුත් ඒ පුද්ගලයා බලන්න බැරි තරම් ඇඟ පුරාම කුෂ්ඨ පිරුණු මහල්ලෙක්. ඔහුට ගුරුවරයෙකුට මෙන් ගරුසරු ඇතුව වැඳ ඒ ඉගෙන ගත යුතුයි. ඔහු ආවරණය වන මෙන් තිරයක් මා දමන්නම්. ඔබට පුළුවන් ද මා වෙනුවෙන් ඒ ඉගෙනගෙන නැවත එය මට උගන්වන්න. රජතුමා කාරණාව දූ කුමරියට පැහැදිලි කළා. හොඳයි පිය රජතුමනි, මා එය ඉටු කර දෙන්නම්. පුතාල දන්නවද චණ්ඩ ප්‍රජෝත රජු මෙහිම බොරු කිව්වේ ඇයි කියලා? උදේනි රජතුමයි වාසුලදත්ත කුමරිය අතරයි යාළුකමක් ඇති වෙයි කියලා රජතුමා බය වුණා. මේ නිසා තමයි දෙන්නට දෙන්න මුණ ගස්සන්න නැතුව මේ විදිහට බොරු කියලා දෙන්න මැදින් තිරයක් ඇදලා වෙන් කළේ. දැන් ඉතින් තිරේ එහා පැත්තේ ඉඳන් උදේනි රජතුමා අලි මන්තරේ කියලා දෙනවා. තිරේ මෙහා පැත්තේ ඉඳන් වාසුලදත්ත කුමරිය මන්තරේ ඉගෙන ගන්නවා. දවස් කිහිපයක්ම කුමරියට මන්තරේ කියලා දීලා උදේනි රජු කිව්වා, හොඳයි. දැන් එහෙනම් ඉගෙනගත්තු මන්තරය කියමු බලන්න. තනියම මන්තරේ කියනකොට කුමාරිට ගොඩාක් වැරදුනා. මේකට උදේනි රජතුමාට හොඳටම කේන්ති ගියා. දවස් ගානක් කියලා දීලත් මේ නාකි කුදීට මේක ඉගෙන ගන්න බැරි වුණානේ. මේක අහපු කුමරියටත් හොඳටම තරහා ගියා. හොරිකඩ මහල්ලා, මම කවුරු කියලා හිතාගෙනද මට ඔය විදිහට කතා කරන්නේ? කුමරියත් බැන්න. මෙහෙම දෙන්නට දෙන්න හොඳටම බැනගත්තා. අන්තිමේට කුමරියට කේන්ති ඉවසාගත නොහැකිව තිරේ ඔසවලා බැලුවා කුමාරිකාවකට ගරුසරු ඇතිව කතා කරන්න දන්නේ නැති මේ හොරිකඩ මහල්ලා කවුද කියලා. අනේ ඉතින් දෙන්නට දෙන්න දැක්කාම හරිම පුදුමයි. ඉතින් මේ ලස්සන කුමාරිකාවයි කඩවසම් තරුණ රජතුමයි අන්තිමේට යාළු වුණා. ඊට පස්සේ උදේනි රජතුමා එයාට උණු අකරතැබ්බේ ගැන කුමාරිට කියලා එයාගෙන් උදව් ඉල්ලුවා. මේ කිසිම දෙයක් නොදන්න චණ්ඩ ප්‍රජෝත රජතුමා දූ කුමරියගෙන් හැමදාම අහනවා මන්තරේ ඉගෙන ගත්තද කියලා. දවසක් කුමරිය රජතුමාට මෙහෙම කිව්වා, පිය රජතුමනි, දැන් නම් බොහෝ දුරට මන්තරේ ඉගෙනගෙන අවසන්. ඒත් තව එක පිළිවෙතක් තියෙනවා කරන්න. ඒකට හොඳින් හඳ පායලා තියෙන දවසක කිසි කෙනෙකුට නොදන්වා එක් ඖෂධයක් සොයාගෙන ආ යුතුයි. ඒ සඳහා එක දොරටුවක් මුරකාවල් නැතිවර තබන්න. කොහොම හරි අලිමන්තරේ ඉගෙන ගන්න ඕන නිසා රජතුමා ඒකට එකඟ වුණා. දන්නවද ඊට පස්සේ මොකද වුනේ කියලා? උදේනි රජතුමාත් වාසලදත්ත කුමරියත් එදා රැ හඳපානේ චණ්ඩ ප්‍රජෝත රජුගේ හොඳම හස්ති රාජ්‍යයේ පිටේ නැගලා උදේනි රජුගේ රාජ්‍ය වෙන කොසඹෑ නුවරට පලා ගියා. ඊට පස්සේ උදේනි රජතුමා වාසුලදත්ත කුමරියව සරණ පාවාගෙන සතුටින් ජීවත් වුණා. තමන්ට හැම සැප සම්පතක්ම තිබිලත් අනුන්ගේ දේවල් වලට තණ්හා වුණ චණ්ඩ ප්‍රජෝත රජු ගොඩාක් දුකටපත් වුණා. රජුගේ අධික මාන්නය, තණ්හාව, හොරබොරු වංචාව නිසා අන්තිමේට රජුට තමන්ගේ දූ කුමරියත් හොඳම හස්ති රාජ්‍යයක් නැති වුණා. දැක්ක නේද තණ්හාව නිසා අන්තිමට සිද්ධ වුණ දේ? පුංචි අපිට වැදගත් වන මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න.